ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් අඳුනගෙන තියෙනවා මේ දීර්ඝකාලීන වකුගඩු රෝග කියන්නේ ශීඝ්‍රයෙන් වර්ධනය වෙන රෝගී තත්වයක් කියන. සමස්ත ජනගහනයෙන් 10%කට ආසන්න ප්‍රමාණයකට මේ දීර්ඝකාලීන වකුගඩු රෝග තත්ත්වයේ යම් යම් මට්ටම්වල ඉන්න පුළුවන්. ඇත්තට මේ කියන්නේ අපි ජනගහනේ 10 දෙනෙක් ගත්තොතින් එක් අයෙකුට දීර්ඝකාලීන වකුගඩු රෝගියෙක් බවට පත් වෙන්න හැකියාව තියෙනවා. ඒ වගේම මෙම දීර්ඝකාලීන වකුගඩු රෝග නිසා සිදුවන මරණ ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් ඉහළ යමින් පවතිනවා. 2050 වෙනකොට ගෝලීයව සිදුවන මරණවලින් 5 වෙනි ප්‍රධාන හේතුව මෙම දීර්ඝකාලීන වකුගඩු රෝගී තත්ත්වය කියන එක පුරෝකථනය කළා තියෙනවා. එතකොට අපේ රටේ ගත්තොතින් අපේ රටේ 2023 දී දීර්ඝකාලීන වකුගඩු රෝග ආශ්‍රිතව රෝහල් ගතවීම 2,13,000කට අධික ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ වගේම දීර්ඝකාලීන වකුගඩු රෝග නිසා මරණ 1,600කට අධික ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. ඒ කියන්නේ දිනකට ආසන්න වශයෙන් 5 දෙනෙක් මෙම රෝගී තත්ත්වය නිසා මිය යෑමේ හැකියාවක් තියෙනවා.